good morning. කොහමද ඉතින් ඔයාලට? මං අද ටිකක් නැගිටින්න පරක්කු වුණා. මං නැගිටිනකොට තාත්තා මුරුංගා කඩලා ඒවා මිටි බඳිනවා කඩේට අරන් යන්න. අම්මා වී තොම්බලා තාම තැම්බෙනවා. පස්සේ අම්මටත් ඉතින් හෙල්ප් එකක් දුන්නා නේද? වී එක බා ගන්න. හරි. ඒ වැඩේ ඉවරයි. මේ වගේ රස්පාන් දෙකක් තැම්බුවා. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා මේ පේරවල වීඩියෝ එකක් දැම්මේ නෑ ළඟදී කියලා. යන්කෝ මාත් එක පේර ගෙඩියක් කඩ ගන්නවා තියෙන්නේ. මේ ළඟදී කඩලා වික්කා ඒ හින්දා මේ හොයාගන්න නෑ ලොකු ගෙඩි. දැන් මම මේ ගෙඩියම කනවා. කොච්චර ලොකු වුණත් කනවා. හැබැයි මම පේර කනකොට මේ ওই ගෙඩිය වටේ විතරයි කන්නේ. ඒ කියන්නේ අර ඇට තියෙන්නේ. මැද අන්නේ හරිය මං කන්නේ. ඒ හරිය කෑවහම බඩට ඉදෙනවා. මං ඉතින් ගෙදර ඉන්න කම්මැලි හින්දා කිරි අම්මලා දිහාට ආවා මේ. කිරි අම්මත් ඉතින් ඔය හේනෙම තමයි ඉන්නේ. වැඩ තක්කාලි වලට ඉනි ගහලා මොනාරි කොටනවා ඔය නැවිලා. තක්කාලි දැන් හැදිලා කොළ පාටට නේ. කඩන්න මුළුවන් තව ටික දවසකින්. කිරි අම්මලා මෑකරලුත් හදලා තියෙනවා. මේ අද උදේ මුරේ කැඩුවා. ඊට පස්සේ මම බයික් එකේ උරේ බැඳගෙන ගිහින් කඩේට ගිහින් දීලා කිරි අත්තට යන්න අමාරුයිනේ. ඒ ගමන් මම මුරුංග කොළ ටිකකුත් කඩාගත්තා මැල්ලුම් හදන්න. මේ මුරුංග ගස් වලට කාලෙකට එනවා මේ දලඹු. අපෝ එතකොට නම් ගහ ළඟට කිට්ටු වෙන්නවත් බෑ. යා. කලුයා. අපි සාරණ ගැලෙව්වනේ විකුණන්න. මේ තාත්තා අම්මයි ගලවගෙන මං අවුවට ගියේ නෑ මේ. මං ඒ ගලවගෙන ඒවා ගෙනලා හේදුවා. ඔය තියන්නේ හොදපු හරි අර මුල් හරිය මඩනේ ඒව හොදන්න ඕන. මම ඔතන ඉඳගෙන සෑහෙන වෙලා හේදුවා. මම හොදන හේදිලට සමහර මේ මිටි වල බැඳලා තියෙන එක ගැලවිලා යනවා. ඊට පස්සේ ඒවා ආයෙ ගෙට ගැහුවා මම. ඒක කළා මට මහන්සි. මම මේ වැලගෙඩියක් කන්නාව. අම්මයි තාත්තයි නම් කාලා. මේ මට වැල මදුළු 3-4කට වඩා කන්නම බෑනේ. මාර වැඩක් ඒක. ඒව හිර වෙනවනේ කනකොට. අපේ කිරි අම්මා මේ මෑකරල්ලට මේ තම්බලා තෙල් අබ දාලා අරගෙන ආවා. මන්න ඔය චුට්ට කෑවා. මේ වාතේ තියන අයට නම් මේක කන්න හොඳ නෑ. ආයි උඩ බිම ඉන්න බැරුව යනවා. ඊට පස්සේ තිබුරු කඩාගෙන ආවා වත්තෙන් මේ දැන් අපි තිබ්බුටු මාළුවක් හදන්න ලැහැත්ති මේ රෑට කන්න. ඊට පස්සේ තාත්තයි මමයි කතුරු මුරුංග කැඩුවා. කතුරු මුරුංග ගස් ගෙට වඩා උඩින් යන්න හොඳ නෑ කියනවනේ. අපේ ඒව ගානක් කියන උසයි ගෙදරට වඩා. මෙච්චර කොළ කාලි වෙලා මං එළුවෙක්වත් වේද දන්නේ. එනම් මං අලුත් වීඩියෝ එකක් කරන් ආයෙ එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න බා. මම ෆලෝ කරන් යන්න. කඩන්න කියනවනේ.